7 apostolic attributes. අපෝස්තලු වරෙකුට ආවේනික වෙච්ච ගුණාංග 7ක් තිබෙනවා. Apostle has to go as a father. අපෝස්තලු කෙනෙක් පියෙක් හැටියට යා යුතුයි. Apostle has to go as a leader. අපෝස්තලු වරෙක් නායකයෙක් හැටියට යා යුතුයි. Apostle has to go as a warrior. අපෝස්තලු වරෙක් සටන්කාමී කෙනෙක් හැටියට යා යුතුයි. Apostle has to go as a missionary. අපෝස්තලු වරෙක් මිෂනාරි කෙනෙක් ධර්මදූත සේවකයෙක් හැටියට යා යුතුයි. Apostle has to go as a miracle worker. අපෝස්තලු වරෙක් හාස්කම් කරන්නෙක් හැටියට යා යුතුයි. And apostle has to go as an administrator and overseer. අපෝස්තලු වරෙක් කළමනාකරණයක් කරුවෙක් හැටියට සැලසුම් කරන කෙනෙක් හැටියට යා යුතුයි. There are most important two ministries in the church. දේව සභාවක් තුළ වැදගත් සේවාවන් දෙකක් තිබෙනවා. One ministry is outside the church and another ministry is inside the church. එක සේවාවක් දේව සභාවෙන් පිට කෙරෙනවා. In your දෙවන church, සේවාව දේව සභාවෙන් ඇතුළේ කෙරෙනවා. in your church functions program, you might be having lot of in your list a lot of things to do. ඔබගේ එදිනෙදා වැඩ කටයුතු වල කරන්න බලාපොරොත්තු වෙන කාරණා කරුණු කීපයක් තියෙනවා ඇති. We do cottage meetings. අපි විවිධ රැස්වීම් අපි සැලසුම් කරනවා. Fasting prayers, නිරාහාර යාඥා, Bible studies, බයිබල් අධ්‍යයනය පාඨමාලා, gents meetings, ladies meetings, youth meetings, පිරිමියාගේ රැස්වීම අපි සැලසුම් කරනවා. කාන්තාවන්ගේ රැස්වීම අපි වෙනම සැලසුම් කරනවා. carrying meetings, ඒ වගේම වෙන අනිකුත් විවිධ රැස්වීම් අපි සැලසුම් කරනවා. gospel meetings. සුභාරංචි රැස්වීම් අපි සැලසුම් කරනවා. I can go on saying, මේ වගේ දිගින් දිගටම මේවා කියාගෙන යන්න පුළුවන්. but two primary ministries of a church is නමුත් දේව සභා රාමුව තුළ ප්‍රාථමික සේවාවන් දෙකක් තිබෙනවා. one is outside the church, another one is inside the church. එකක් දේව සභාවේ පිට කරන සේවාව, දෙක දේව සභාව ඇතුළත කරන සේවාව. The outside the church is evangelism. දේව සභාවක් පිට කරන සේවාවක් තමයි සුභාරංචි සේවය. The ministry inside the church is discipleship. දේව සභා රාමුව තුළ කරන සේවාවක් තමයි ගෝලත්වය. I have one more mentor in US. මගේ පීතෘවරයෙක් ඉන්නවා ඇමරිකාවේ. He used to say always, ඔහු නිතරම කියන දෙයක් තමයි that he is an expert in Great Commission conferences. මේ මහා අන සම්මේලන කරන්න හරි දක්ෂයෙක්. His name is Dr. James E.B. ඔහුගේ නම ඩොක්ටර් ජේම්ස් ඩීබී. He used to say, please kindly listen. ඔහු කියනවා මේ ආකාරයට මේ සේවාවන් If any church which is not involved in evangelism, it is ඕනෑම දේව සභාවක් ඉවැන්ජලිස්ට් සේවයට සම්බන්ධ නැත්නම් it is forfeiting the right to exist as a church on the earth. Do you understand? ලෝකයේ දේව සභාවක් හැටියට පැවැත්වීම අවලංගු වෙනවා කියලා කියනවා. According to the Bible. ශුද්ධ වචනයට අනුව. Let me say once again. මම නැවතත් මේක ප්‍රකාශ කරනවා. If any church which is not involved in evangelism, it is forfeiting the right to exist as a church on the earth according to Bible. ඕනෑම දේව සභාවක් ඉවැන්ජලිස්ට් සේවයට එහෙම නැත්නම් මහා අනට අනුව ඔවුන් සේවය කරන්නේ නැත්නම් ඒ දේව සභාව පැවැත්වීම අවලංගු වෙනවා කියලා කියනවා. We want people, lot of people in the church. අපිට දේව සභාව තුළ බොහෝ සෙනගක් රැස් කරන්න අපිට බලාපොරොත්තුවක් තිබෙනවා. We need to actually make disciples.
ගෝලයන් බිහි කිරීම අපට වැදගත්. So we are Christians, but really we are disciples of Christ. අප කිතුනුව නමුත් ඊටත් වඩා යේසුස් වහන්සේගේ ශ්‍රාවකයෝ. So you have to become a father. එනිසා ඔබට ඒ පියෙක් හැටියට ඔබ පරිවර්තනය විය යුතුයි. You will have to become a leader. ඔබ නායකයෙක් විය යුතුයි. You will have to become like a warrior. ඔබ රණශූරයෙක් හැටියට සටන් භූමියේ ඔබ සේවය කරන සොල්දාදුවෙක් හැටියට ඔබ දැකිය යුතුයි. You are a warrior. ඔබ සටන්කාමී කෙනෙක්. You are a missionary. ඔබ ධර්ම දූත සේවකයෙක්. You are a miracle worker. ඔබ හාස්කම් කරන්නේ. You are an administrator. You are an overseer. ඔබ කළමනා කරුවෙක් හැටියට ක්‍රියා කරන්නේ. So let me say why you must become a father. එනිසා ඔබ ඇයි පියෙක් විය යුත්තේ? See, our focus today, as I told you in the beginning, our focus is 100% on transformation beyond revival. අපේ ප්‍රධාන යොමුව පිබිදීමෙන් ඔබට පරිරූපණය කියන්නව මාතෘකාව. We are working for transformation. අපි ක්‍රියා කරන්නේ පරිරූපණය වෙනුවෙන්. But transformation, what is transformation? We need to understand it very clearly. පරිරූපණය කියන්නේ මොකක්ද කියන කාරණාව ප්‍රථමයෙන් අපි තේරුම් ගත යුතුයි. A transformation is an invisible transformative process. Let me say again. A transformation is an invisible transformative process in the spiritual realm. පරිරූපණය කියන්නේ පේන්නේ නැති ආත්මික තලයේ වෙන්නා වූ ක්‍රියාවලියක්. Which impacts the nations with a visible change in the physical realm. දේශයන් වල බලපෑමක් ඇති කරන බාහිර ලෝකේ ක්‍රියාදාමයක්. So as we are working for transformation, as every week we are conducting this meeting for transformation, the purpose of this gathering is to see transformation. But let me tell you, the transformation is going on in the spiritual realm and which will impact the physical realm, and surely change will take place. අපි මේ ආකාරයෙන් සෑම සුමානෙකම සඳුදා දවසක පරිරූපණය ගැන අපි කතා කරන මේ වැදගත් මාතෘකාව තුළ අපි දකින දෙයක් තමයි නොපෙනෙන ලෝකේ ඒ ආත්මික තලයේ මේ පරිරූපණ ක්‍රියාවලිය සිදු වෙනවා. ඒක බාහිරව අපි දකින්න යනවා ඒ භෞතික ලෝකේ. God is working with us. He is for us. He is doing wonderful things. Whenever we come together for transformation and when we pray, something is happening in the spiritual realm. We may not see it by our physical eyes, but it will impact the physical realm. අපි උන්වහන්සේගේ නාමයෙන් පරිරූපණය වෙනුවෙන් අපි මේ වගේ අපකැප වෙලා සේවය කරන වෙලාවේ උන්වහන්සේ යහපත් අපට නොපෙනෙන ඒ ආත්මික ලෝකයේ පරිරූපණය වෙනුවෙන් උන්වහන්සේ අප වෙනුවෙන් ක්‍රියා කරනවා. ඒකේ බලපෑම අපි ඉදිරියේ දකින්න යනවා. So we should not give up this prayer. ඒ නිසා මේ යාඥාව අපි නතර නොකළ යුතුයි. We should not get discouraged. අපි අදරට පත් නොවිය යුතුයි. When we are criticized, don't worry about that, because we ought to respond that criticism, whatever people say, අපි by the grace of God. අපට අපහාස අවලාද කළත් අපි මේක නොකොටවා කළ යුතුයි. මක් නිසාද උන්වහන්සේ මේ තුල ඉන්න නිසා. With love, we must respond to their criticism. මේ වගේ බාහිර බලපෑම් වලට අපි ප්‍රේමෙන් අපි මේ වලට මුහුණ දිය යුතුයි. Because transformation is not an event. පරිරූපණය යම්කිසි විශේෂ වැඩසටහනක් නොවේ. It is a continuous transformative process. මේක දිගින් දිගටම යන පරිරූපණ ක්‍රියාවලියක්. To regain the true nature and the character of humanity. මනුස්ස සංහතියේ සැබෑ ප්‍රතිරූපය
නැවත ගොඩනැගීමේ ක්‍රියාදාමයක්. in order to accomplish the plan of God. උන්වහන්සේගේ දිව්‍යමය සැලැස්ම ඉෂ්ට කිරීමේ ක්‍රියාවලියක්. Because transformation is a plan of God. පරිරූපණය උන්වහන්සේගේ දේව සැලැස්මක්. It did not give birth in our minds or in our heart. It is plan of God. It is the idea of God. මේක නිකම්ම නිකං අපේ මනසේ හදවතේ උපාදින වෙච්ච දෙයක් නෙවෙයි. උන්වහන්සේගෙන් ඉහළින් අපට ආපු දෙයක්. So let me say again, එනිසා නැවතත් මම මේ දේ කියනවා. transformation is not just an event. පරිරූපණය වැඩසටහනක් නොවේ. It's not a gospel meeting. සුභාරංචි රැස්වීමක්ද නොවේ. It's not a one-day prayer meeting. එක් දින යාඥා මෙහෙකුත් නොවේ. It is not an event. වැඩසටහනක් නොවේ. It is a continuous transformative process to regain the true nature and the character of humanity. දිගින් දිගටම සිදුවෙන ක්‍රියාවලියක් අපේ මනුස්ස සංහිතයේ උන්වහන්සේගේ සැලැස්ම ක්‍රියා කිරීම උදෙසා. In order to regain the true nature of God's creation. දෙවියන් වහන්සේගේ සැබෑ සැලැස්ම ප්‍රතිරූපය නැවත ලබා ගැනීම උදෙසා සිදුවන ක්‍රියාවලියක්. In order to accomplish the plan of God. දෙවියන් වහන්සේගේ සැලැස්ම ස්ථාපිත කිරීම වෙනුවෙන් කරන ක්‍රියාවලියක්. Because this is from the heart of God. මේ උන්වහන්සේගේ හදවතින්ම ලැබෙන දෙයක්. This is not just from the mind of God. මේක උන්වහන්සේගේ මනසේ තියෙන දෙයක් විතරක් නෙවෙයි. So that's the reason, as God is the Father, we must carry the image of a Father. එනිසා දෙවියන් වහන්සේ ස්වර්ගයේ පියා හැටියට උන්වහන්සේගේ පියකම ඒ හදවත අප තුලත් ඒක ගැබ්වෙන්න අවශ්‍යයි. As a father, we must rear our children, our church believers, or our children. පියෙක් හැටියට අපේ දේව සභාවල දරුවන්ට අපි සේවය කළ යුතුයි. What are the functions of a father? පියෙකුගේ ගුණාංග මොනවාද? Father is the one who provides the resources. පියෙක් තමයි පවුලකට අවශ්‍ය සම්පත් සපයන්නේ. Father is the one who reproves the people, admonish people, correct the people. පියෙක් තමයි වැරද්දක් වුණාම තරවටු කරලා ඔවුන්ව නිවැරදි කරන්න ඉදිරිපත් වෙන්නේ. Rewards the children. ළමයින්ට ඔහු අවවාද කරනවා. And releases to the good things. ඒ වගේම ඒ දරුවන්ට යහපත් දේ නිදහස් කරනවා. And recognize their part. ඒ දරුවන් යම් කිසි විදියකට ඔහුට හොඳ අවබෝධයක් තියෙනවා තේරුම් ගන්න. And revives them. ඔවුන්ව මතක් කරනවා. So these are the things a father, our Father, Heavenly Father, is doing for us. මේ විදියට තමයි ස්වර්ගයේ පියා අප වෙනුවෙන් කරන්නේ. He is the one who rears us. උන්වහන්සේම තමයි අපට ඇහුම්කන් දෙන්නේ. Provides all the necessary resources in order to accomplish the ministry. අපට අවශ්‍ය සියලුම යටිතල පහසුකම් අවශ්‍යතාවයන් සපුරන්නේ උන්වහන්සේ අපගේ දේව සේවයන් කිරීම උදෙසා. He reproves us, he warns us, he admonishes, he is helping us to stand firmly in the faith. ඇදහිල්ල තුල ශක්තිමත්ව ඉන්න උන්වහන්සේ අපව තරවටු කරනවා අපට මඟ පෙන්වනවා අපව නිර්වැරදි කරනවා. So he rewards us. උන්වහන්සේ ඒ වගේම අපට උන්වහන්සේ ආශිර්වාද කරනවා. And he releases to the place where we must be there. ඒ වගේම අපි යා යුතු තැන්වලට උන්වහන්සේ අපව නිදහස් කරනවා. Then he recognizes what we have been doing. ඒ වගේම අපි කරන දේ ගැන හොඳ වැටහීමක් තේරුම් ගැනීමක් උන්වහන්සේට තිබෙනවා. And whenever we are tired and weary, he revives us. අපි මහන්සි වෙලා අපි ඉන්න වෙලාවේ උන්වහන්සේ අප විවේක ලබන්න උන්වහන්සේ සලස්වනවා. So we ought to carry out our ministry as a father with these characteristics. එනිසා මේ ගුණාංග තුලින් දේව සේවය අපි කළ යුතුයි. Who we are. අපි කවුද?
We are called for the most significant things to be done on the earth. භූමිය තුළ ලෝකෙ තුළ වැදගත් කාරණා කිරීම උදෙසා උන්වහන්සේ අපව කැඳවපු සෙනගක්. We ought to be developed by the attributes of an apostle. එනිසා අපෝස්තුල් වරෙකුගේ ගුණාංග තුළ ගොඩනගන්ට අපට වැදගත්ව තිබෙනවා. We ought to establish the liberating truth. උන්වහන්සේගේ සත්‍යතාවය ගොඩනගන්න ස්ථාපිත කරන්න අපට වගකීමක් තිබෙනවා. To get sense, to come out of confusions. අපහැදිලි තැන්වලින් එලියට එන්ට අවශ්‍යයි. So we need to find out the barriers which is stopping to get the transformation. පරිරූපණයට එරෙහිව තිබෙන්නා වූ බාධක ප්‍රථමයෙන්ම අප හඳුනා ගත යුතුයි. We must give senses to people. අපි මනුෂ්‍යයන්ට නිසි මඟ පෙන්වීම දිය යුතුයි. Liberating sense we need. අපිට ඒ වගේ වැදගත් කාරණා උන් සමග අපි sannivedana කළ යුතුයි. In order to get rid of all sorts of confusions and false teachings and hollow deceptive prophecies in the world. ව්‍යාජ ඉගැන්වීම් ව්‍යාජ ප්‍රපේතමය ප්‍රකාශන සහ මේ ගුප්ත දේවල් වලට එරෙහිව අපි ක්‍රියා කළ යුතුයි. The most important thing we must do is reconciliation. අප කළ යුතු වැදගත්ම සේවාව තමයි සමග කිරීමේ සේවය. Because we are called to be the ambassadors for reconciliation. උන්වහන්සේගේ තානාපතිවරුන් හැටියට උන්වහන්සේ අපව කැඳවා තිබෙනවා. So without reconciliation, we cannot experience transformation. සමගි කිරීම නැතුව අපට පරිරූපණය බලාපොරොත්තු වෙන්න බෑ. Transformation brings an end to the old and initiates new things. පරිරූපණය ඒ පරණ දේ අවසාන කරනවා වගේම අලුත් දේට මඟ පාදනවා. So many years ago in Uganda, 7 young people, they went and hid themselves in the forest. යුගන්ඩා දේශයේ කලක් 7 දෙනෙක් වනාන්තරයට ගිහිල්ලා සැඟවුණා. Because Uganda was totally in turmoil because of Idi Amin. ඉඩි අමීන්ගේ පාලනය කරනකොටගෙන යුගන්ඩා දේශ පුදුම අඳුරු කාලයක ගත කරා. People lost their rights. මනුෂ්‍යයන්ට ඔවුන්ගේ ඒ ස්වාධීන අයිතිය නැති වුණා. They were treated like slaves. ඔවුන් වහල්ලන් හැටියට ඔවුන්ව උන්ට මේ සැලකුවා. Pastors were killed. සභාපාලක වරුන්ට බොහෝ බලපෑම් ඇති කළා. Churches were destroyed. දේව සභා විනාශ කළා. 7 young people. 7 දෙනෙක් Because nobody was allowed to pray in public. මේ සමූහය ඉදිරියේ යාඥා කිරීම තහනම් කළා. Nobody was allowed to come to church. එලිමහනේ යාඥා කිරීම තහනම් කරා. ඒ වගේම දේව සභාවන් වලට යෑමත් තහනම් කළා. No public church service. පොදු දේව සභා තහනම් කරා. So 7 young guys, they went into forest. They didn't carry any Bible, but went and cried to God. නමුත් තරුණින් 7 දෙනෙක් ඔවුන් බයිබල් මොනවක්වත් රැගෙන යන්නේ නැතුව වනාන්තරයේ ඇතුළට ගිහිල්ලා ඔවුන් මොරගසන්ට පටන් ගත්තා දෙවියන් වහන්සේට. They cried to God with one request. උන්වහන්සේට එකම එක ඉල්ලීමක් වෙනුවෙන් මොර ගැසුවා. The request is, ඉල්ලීම තමයි God visit us. ස්වාමිනී ඔබ වහන්සේ අපට වඩිනු මැනව අප වෙනුවෙන් උන්වහන්සේ එන්ට කියලා යාඥා කරා. Why did you forget? Why did you forget us? ස්වාමිනී ඇයි ඔබ අපව අමතක කරේ? වඩින්න අප වෙනුවෙන් අපට වඩින්න කියලා යාඥා කරා. Visit us. ස්වාමිනී පැමිණෙන්න අපව හමුවන්න පැමිණෙන්න කියලා ඔවුන් කන්නලව් කරා. Come to our country. පියාණනි අපගේ දේශයට පැමිණෙන්න කියලා ඔවුන් මොර ගැසුවා. God heard the prayer.
උන්වහන්සේ ඔවුන්ගේ යාඥාව ඇසුවා. Idi Amin ran out of the country. ඉඩි අමින් දේශයෙන් පලා ගියා. Witchcraft was destroyed. ඔහුගේ ඒ පාලනය විනාශ කළා. Church were opened. දේව සභා විවෘත වුණා. Lot of people accepted Jesus Christ. බොහෝ මනුෂ්‍යයන් උන්වහන්සේව පිළිගත්තා. On that year, on 31st of December, all people gathered in a big stadium and they gave back the country Uganda into the hands of God. දෙසැම්බර් 31 දවසේ විශාල ක්‍රීඩාංගණයක මනුෂ්‍යයන් රැස් වෙලා ඔවුන් නැවතත් දේශය උන්වහන්සේට බාර කරා කැප කරා. They gathered, everybody gathered. The place was not enough for them. They gathered in a big football stadium and thanked God and dedicated their country back to God. මෙවන් දවසක ඔවුන් විශාල පාපන්දු ක්‍රීඩාංගණයක රැස් වෙලා නැවතත් දේශය උන්වහන්සේට කැප කරා. I strongly believe Jesus is going to visit Sri Lanka in a powerful manner. මම හදවතින්ම විශ්වාස කරනවා ඉතා බලවන්ත ලෙස යේසුස් වහන්සේ ශ්‍රී ලංකා දේශයට වඩින්ට යනවා. Definitely one day Sri Lankans are going to dedicate back to God and that 7% will become more than 70%. එක් දවසක් එන්ට යනවා ශ්‍රී ලංකා දේශ නැවතත් උන්වහන්සේට කැප කරන්ට යනවා. ඒ 107% වෙන්ට යනවා. Let us start to pray and call upon God. He said, I will answer you. I will show you what you have not seen before. I will make new things. He has promised us. So when we call as apostles to God, He will visit Sri Lanka. Definitely. අපෝස්තුලු වරුන් හැටියට අපි උන්වහන්සේට කන්නලව් කරනකොට උන්වහන්සේ අපගේ කන්නලව්වට අසන්ට යනවා. අපගේ දේශය වෙනුවෙන් උන්වහන්සේ ක්‍රියා කරන්ට යනවා. We must break the barriers. අපි ඒ බාධක කඩා දැමිය යුතුයි. We see an apostle, the first thing Paul was doing when he was called by the Holy Spirit, when he went to a place called Paphos, බැකෝස් කියන ඒ නගරට අපොස්තුලවරයෙක් හැටියට පෞතුමා ගිය වෙලාවේ so he found a counselor called Sergius Paul. Sergius Paulus. Yeah. Sergius, Yeah. could you repeat that? A paper council. උපස්ථාදායකෙක් ඔහු ප්‍රථමයෙන් හමු වුණා. He was a big officer. ඔහු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙක්. Paul shared the gospel to him. පෞල්තුමා ප්‍රථමයෙන්ම මේ රාජ තාන්ත්‍රික නිලධාරියත් සමග සුභාරංචිය දේශනා කරා. And there was a false prophet called Bar Jesus. බා ජීසස් කියන අන්ත ක්‍රිස්තුස් ප්‍රොපේතවරයෙක් එතන හිටියා. So you can see this in the book of Acts chapter 13. ක්‍රියා 13 ඔබ මේක කියනකොට ඔබට එතන පෙනෙනවා ව්‍යාජ ප්‍රොපේතවරයෙක් හැටියට එතන ඔහුගේ ක්‍රියාව. He was a barrier. ඒ ව්‍යාජ ප්‍රොපේතවරයා තමයි එතන තිබුණු බාධකය. He was trying to move Paulus from Paul. පවුලෝස්ව මේ වගේ නොමග යවන්න ඔහු ක්‍රියා කරපු කෙනෙක්. So when Paul saw that, he was the one who is denying this Sergius Paulus not to hear the gospel. Paul was filled with the Holy Spirit and cursed him with blindness. නමුත් පවුල්තුමා ශුද්ධාත්ම වහන්සේගේ බෞතිස්ම ආනුභාවය කරන කොටගෙන මේ ව්‍යාජ ප්‍රොපේත වරයා සාප කරා ඔහුට අන්ධභාවය එතන නිදහස් වුණා. ඒ රාජතාන්ත්‍රික නිලධාරිතුමාව එතනින් ඒ සම්බන්ධකමින් ඔහුව බේර ගැනීම උදෙසා. When Sergius saw the power of God, මේ කෙනා උන්වහන්සේගේ බලය දැක්ක නිසා so what Paul said happened to that false prophet. පවුල්තුමා කිව් ආකාරයට ඒ ව්‍යාජ ප්‍රොපේතවරයාට ඒ දේම සිදු වුණා. Today,
we need the same courage and faith in order to break the barriers which is stopping the transformation in Sri Lanka. අද අපටත් අවශ්‍යයි මෙවැනි දිරිගැන්වීමක් ශ්‍රී ලංකා දේශය පරිරූපණයට එරෙහිව තිබෙනා වූ බාධක කඩා දමන්න. Dear pastors, brothers and sisters, you are empowered, you are authorized, you are ambassador. Because two things, as I told you. Number one, what is stopping is sin. ආදරණීය සහෝදරවරුනි සභාපාලක වරුනි මේ පරිරූපණ ක්‍රියාවලියට බාධකයක් හැටියට ප්‍රථමයෙන්ම මේක නවත්වන්නේ පාපය. False teachings, false prophecies. ව්‍යාජ ඉගැන්වීම් ව්‍යාජ ප්‍රපේතමය වචන. That's the reason God has called us to be reconciler, to reconcile people to God. උන්වහන්සේ අපව සමගි කරන්නන් හැටිය මනුස්්‍යයන් දෙවියන් වහන්සේත් සමග සමගි කිරීම වෙනුවෙන් යම්කිසි වැදගත් කමක් තිබෙනවා ඒකට. You have power to break the barriers. ඔබට ආනුභාවය තිබෙනවා ඒ බාධක කඩා දමන්ට. Because for transformation, there are few things must take place. පරිරූපණය වෙනුවෙන් යම් වැදගත් කාරණා ප්‍රථමයෙන් ඉෂ්ට විය යුතුයි. Number one is conviction. එක තමයි පාපයට තිබෙන ඒ සංවේදිකම. Without conviction, we cannot go forward. අපට පාපය ගැන දැනගැනීම නැතුව අපට ඉදිරියට යන්න බෑ. People must be convicted. මනුස්්‍යයන් මේ වගේ පාපය ගැන ඔවුන්ට වැටහීමක් තිබිය යුතුයි. They must be touched by the Holy Spirit. They must be convicted by the Holy Spirit. ශුද්ධාත්මන් වහන්සේගේ ස්පර්ශය ඔවුන්ට අවශ්‍යයි. ශුද්ධාත්මන් වහන්සේගේ ඒ පාපය ගැන ඒ වැටහීම ඔවුන් ලැබිය යුතුයි. Number two is confession. දෙක තමයි පාපොච්චාරණය. Number three is forgiveness. තුන තමයි සමාව දීම. Repentance. සමාව ලැබීම සහ සමාව දීම. These four will lead to transformation. මේ කරුණු හතර කාරණකොට ගෙන පරිරූපණය සඳහා මේක අවස්ථාවක් වෙනවා. Number one, conviction. එක තමයි conviction is පාපය වැටහීම. Number two is confession. පසුතැවිල්ල එවගේම සමාව ලැබීම. Number three is repentance. තුන සමාව ලැබීම. Number four is forgiveness. එවගේම සමාව දීම. These will lead us to love and unity. මේක එකමුතුකම සහ ප්‍රේමයට මඟ පෙන්වනවා. Where there is love, where there is unity, the doors of transformation opens. ප්‍රේමය තියෙන තැන එකමුතුකම තියෙන තැන පරිරූපණයට දොරක් කැරෙනවා. Let me close it here now. මම මෙතනින් අවසන් කරනවා. Let me say it again to you. මම නැවතත් ඔබට මේක ප්‍රකාශ කරන්න. What is transformation? පරිරූපණය කියන්නේ මොකක්ද? A transformation is an invisible transformative process. පරිරූපණය කියන්නේ නොපෙනෙන ආත්මික ලෝකයේ ක්‍රියාදාමයක්. A transformative process in the spiritual realm ආත්මික තලයේ ක්‍රියාවලියක්. which impacts the nations with a visible change in the physical realm. භෞතික තලයේ දේශයන් වල බලපෑමක් ඇති කරන ක්‍රියාවලියක්. Transformation is not an event. පරිරූපණය වැඩසටහනක් නොවේ. It is a continuous transformative process to regain the true nature of the body of Christ. පරිරූපණය කියන්නේ දිගින් දිගටම සිදුවන ක්‍රියාවලියක් මනුෂ්‍යයාගේ සැබෑ ස්වරූපය නැවත ගොඩනැගීම උදෙසා. To regain the true nature and the character of humanity. මනුෂ්‍ය සංහතියේ සැබෑ ස්වරූපය සැබෑ
අනන්‍යතාවය නැවත ගොඩනැගීම උදෙසා. in order to accomplish the plan of God. උන්වහන්සේගේ දිව්‍යමය සැලැස්ම ඉෂ්ට කිරීම උදෙසා. Dear pastors and brothers and sisters, ආදරණීය සභාපාලකතුමනි සහෝදරයනි, let us call upon God. අපි උන්වහන්සේට හඬ ගසමු. Let us call upon him. Ask him to visit Sri Lanka. උන්වහන්සේට හඬ ගස්සලා උන්වහන්සේට කියමු ස්වාමිනී ලංකා දේශයට වැඩම කරන්නට. Ask God to manifest what he is doing in the spiritual realm. We want to see it in the physical realm. අපි උන්වහන්සේට කන්නලා කරමු ස්වාමිනී ආත්මික තලයේ උන්වහන්සේ කරන ඒ ක්‍රියාව භෞතික තලයේ දකින්ට සලස්වන්නට. We want not only happen in churches, but we want to see the transformation in business, in markets, in colleges, in schools, in all the places. ස්වාමිනී දේව සභා රාමුව තුල විතරක් නොවේයි. නමුත් සමාජයේ විවිධ ක්ෂේත්‍රවල අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඒ වගේම දේශපාලන ක්ෂේත්‍රයේ ව්‍යාපාර ක්ෂේත්‍රයේ තුල මේ පරිරූපණය දකින පිණිස ඔබ වහන්සේ ක්‍රියා කරන්නට. A transformative impact must shake the nation of Sri Lanka. පරිරූපණ බලපෑමක් මේ දේශය සොලවන පිණිස. Let's pray. අපි ආඥා කරමු. Heavenly Father, ස්වර්ගයේ දෙවි සමිඳුනි, you are a wonderful God. වහන්සේගේ අනර්ග දෙවියන් වහන්සේ කෙනෙක්. You are the creator of heaven and earth. ස්වර්ගයේද පොළොවේද නිර්මාර්තු වරයා ඔබයි. Today, we are in one spirit, අපි අද එක්සත්ව එක්සිත්ව එක ආත්මකින් අපි සිටිනවා. with one accord, එක්සත්ව අපි සිටිනවා. with an undivided mind. කියන්නේ නොබෙදු එක මනසක් අප එකමුතු කරන්න අපට ගෙනෙන්ට. And wholeheartedly මුළු හදවතින්ම invite you, ඔබව අපි ආරාධනා කරනවා. invite you, ඔබට අපි ආරාධනා කරනවා. come to Sri Lanka. ශ්‍රී ලංකා දේශයට පැමිණෙන්ට. You are there, ඔබ ඉන්නවා. you are here, ඔබ මෙතන ඉන්නවා. but we want to see your manifestations. නමුත් අපට ආසයි බලන්ට ඔබ වහන්සේගේ ප්‍රකාශය Reveal your power through transformation. පරිරූපණය තුලින් ඔබ වහන්සේගේ බලය පෙන්වන්න. Reveal your presence through transformation. ඔබ වහන්සේගේ අභිමුඛය පරිරූපණය තුලින් පෙන්වන්න. Reveal your mighty hands through transformation. පරිරූපණය තුලින් ඔබ වහන්සේගේ මහත් ක්‍රියා දකින්ට සලස්වන්න. Touch every sphere of this country. මේ දේශයේ සෑම ශ්‍රේෂ්ඨයකටම ඔබ වහන්සේගේ හස්තය තබන්ට. Forgive the sins of the people. මේ දේශයේ සෙනගගේ පාපවලට සමාව දෙන්න. As Daniel says, you are the God of compassion. You are the God of mercy. දානියල් කියන වගේ ඔබ වහන්සේ අනුකම්පා සහගත දෙවියන් වහන්සේ කෙනෙක්. So the Sri Lanka wants to experience your mercy, your compassion. So right now, Lord, we cry unto you, we call unto you, because you are the promise keeper. මේ දේශය ඔබ වහන්සේගේ අනුකම්පා වහන්සේගේ ප්‍රේමය අත්දකින්ට බලාපොරොත්තුවෙන් ඉන්නවා ස්වාමිනී. ඔබ වහන්සේගේ අනුකම්පාව තුලින් අපේ ශ්‍රී ලංකා දේශය ස්පර්ශ කරන්නට. We want your visitation. ඔබ වහන්සේගේ මහිමය බලපෑම අත්දකින්න අවශ්‍යයි. There are so many gods in Sri Lanka, ශ්‍රී ලංකා දේශයේ විවිධ දෙවිවරු ව්‍යාජ දෙවිවරු සිටිනවා. but you are the only God of Sri Lanka. නමුත් ස්වාමිනී ශ්‍රී ලංකා දේශයේ සැබෑ දෙවියන් වහන්සේ ඔබයි. You control, because you are the most high God who controls everything in your hands. ඔබ වහන්සේ විශිෂ්ටයි. ඔබ වහන්සේ අන් දෙවිවරුන්ට වඩා ඉහළින්ම තිබෙනවා ස්වාමිනී. ඔබ වහන්සේගේ අතේ බලය තිබෙනවා. We pronounce blessings upon this country. මේ දේශයට ඔබ වහන්සේගේ ආශිර්වාදය අපි කැඳවනවා. In Jesus' name we pray. යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්.